විජය මාලිනී පෙම් කතාව සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක් දන්නා ජනප්‍රිය කතාවක්. ඉතින් සමහර ආදර කතා වෙන් කරන්නේ ඉරණම විසින්. බඳින්න ඔන්න මෙන්න හිටපු විජය මාලිනී දෙන්නව වෙන් කරපු ඒ කතාව ගැන සටහනක් මේ වනකොට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙනවා. මේ එම සටහන. විජය මාලිනී පෙම් කතාව සිනමාවට ආදරය කරන අය අතර රහසක් නෙවෙයි. මෑතක මාලිනියත් ඒ ගැන යමක් කියනවා පුදුටුවා. මේ ඒ ආදර කතාව ගැන තවත් කතාවක්. ඔය කියන පෙම් කතාව මෝරා දලුලා වැඩි අතු ඉති ලියලද්දි විජයට ඕනි වුණාලු මාලිනියව කැන්දන්නෙන්න. ඒ සඳහා දින වකවානු පූර්වව තීරණය කරපු ඔහු කියාලු ඒ සම්බන්ධයෙන් Tamanට හිතවත් දෛවඥයෙකුට දැනුම් දෙන්න. විජය සිනමාවට පිවිසෙන්න පෙර පොලිස් සේවයට බැඳෙන්න උත්සාහ කරපු මොහොතක මේ දෛවඥයා කියපු අනාවැකියක් හරි ගියපු නිසා තමයි විජය මේ කියන දෛවඥයා ටිකක් ළඟින් ඇසුරු කරලා තියෙන්නේ. විජය පොලිස් සේවයට බැඳෙන්න උත්සාහ කරද්දී ඔහු විජයට කියපු අනාවැකිය තමයි ඔබ පොලිස් සේවයට බැඳුනොත් අනිවාර්යෙන්ම ඔබ නතර වෙන්නේ පොලිස්පති වෙලා. සිනමාවට සම්බන්ධ වුණොත් ඔබ නතර වෙන්නේ රටේ ජනප්‍රියම නළුවා වෙලා. ඉතින් විජය අදාළ දෛවඥයා ළඟට ගිහින් කිව්වලු මහත්මයා මං අහවල් දවසේ මාලිනී සමග විවාහ වෙන්න තීරණය කළා කියලා. ඒ මොහොතේ අදාළ දෛවඥයා පොඩ්ඩක් ඉන්න කියලා ඔහු ගාව තිබුණ විජයගේ හඳහන හොඳින් පරීක්ෂා කරලා බලලා කිව්වලු පිස්සුද මහත්තයා ඔය කියන දවසේ ඔබට විවාහ වෙන්න ලැබෙන්නේ නැහැ කියලා. එවිට විජය කිව්වලු දින තීන්දුයි පල්ලියේ පුංචි උත්සවයක් අරන් මමයි මාලිනී බඳිනවා කියලා. මහත්තයාත් ඇවිත් යන්න කියලා. කෙරෙන්නේ නෑ මහත්තයා කියලා දෛවඥයා hina වුණාලු. කෙරෙනවා මහත්තයා අනිවාර්යෙන් එන්න කියලා විජය ගියාලු. හරියටම මංගලයට දින තීන්දුව කරන්න හිටපු ඔය කියන දිනයට කලින් දවසේ සිඩ්නි කුමාරතුංග මිය යනවා. ඒ කියන්නේ විජයගේ අයියා, ජීවන්ගේ තාත්තා. ඒ අනුව දෛවඥයාගේ අනාවැකිය සැබෑවෙමින් විජයට මාලිනියව මගහැරෙනවා. මාලිනිය තනකදී කියනවා අපිට අපි මගහැරුණා. ඒ කතාව එහෙමම අතීතයට අයිති වුණා. ඒත් බැඳීම් තවමත් හිතේ තියෙනවා කියලා. සුබ ගමන් නිලි රජිනියනි, විජය කුමාරතුංග ආදරණීය කලාකරුවාණනි, අමතක නෑ ඔබවත්. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.